ඉතින් ඔයාලට කොහොමද? හැමෝම හොඳින් ඉන්නවා කියලා මං හිතනවා. අද මං කතා කරන්න යන්නේ ටිකක් වෙනස්. ඒත් ගොඩාක් වැදගත් මාතෘකාවක් ගැන. ගෙදරට අවශ්‍ය බඩු ටික මිලදී ගද්දී මුදල් ඉතුරු කරගන්න පුළුවන් සුපිරි ටිප්ස් 10ක් ගැන තමයි මං අද කතා කරන්නේ. ගෙදරට බඩු ටික ගේනකොට පර්ස් එක හිස් වෙන්න නොදී මාසෙ මැදට යද්දී වියදම් පාලනය කරගන්න බැරුව අමාරු වෙනවා නම් මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. වීඩියෝ එකේ අවසානය වෙනකම්ම බලන්න. අන්තිමේට ලොකු අදහසක් ඔයාලට ගන්න පුළුවන් වෙනවා. පළවෙනි ටිප් එක තමා ගෙදර තියෙන දේවල් පරීක්ෂා කරලා බලන්න. අලුතින් බඩු ලයිස්තුව හදන්න කලින් කබඩ් වල, ෆ්‍රිජ් එකේ, බකට් වල, බෝතල් වල දැනට ඉතිරිලා තියෙන දේවල් මොනවද කියලා බලන්න. ඒකලා ඒක වෙනම ලිස්ට් එකක් ලියාගන්න. මේකෙන් ඩබල් බයි වෙන එක නතර කරගන්න ඔයාලට පුළුවන් වෙනවා. දෙවැනි කාරණේ තමා ලැයිස්තුවක් නැතුව නම් කවදාවත් බඩු ගන්න යන්න එපා. බඩු ටික ගන්න කලින් ගෙදරට ඕනි දේවල් එහෙම නැත්නම් shopping list එකක් හදාගන්න ඕනේ. ලිස්ට් එකට කොටු වුණාම කඩවල් වලට ගිහිල්ලා අනවශ්‍ය දේවල් කරත්තයට දාගන්න අපිට අවස්ථාව ලැබෙන්නේ නැහැ. අන්න ඒකෙන් අපිට මුදල් ඉතුරු කරගන්න පුළුවන් වෙනවා. අපි බොහෝමයක් දෙනා මාසේ අන්තිමේට වැටුපක් ගන්න අය නිසා බඩු මිලදී ගද්දී මාසෙකට බජට් එකක් හදාගන්න. ඒ කියන්නේ ග්‍රොසරි වියදම් සඳහා මාසෙකටම වියදම් කරන්න පුළුවන් උපරිම මුදලක් කලින් වෙන් කරගන්න ඕනේ. එතකොට අපිට මඟ පෙන්වීමක් කරගන්න පුළුවන් වියදම් පාලනය කරගන්නේ කොහොමද කියලා. ඊළඟ කරුණ තමා කඩේ යන්න කලින් ගෙදරින් බඩ පුරවගෙන යන්න. කවදාවත් සුපිරි වෙළඳසැල් වලට බඩගින්නේ නම් යන්න එපා. බඩගින්න එද්දී අපිට ඕනෙම කෑමක් කන්න හිතෙනවනේ. ඉතින් අනවශ්‍ය කෑම වර්ග ගොඩක් ඔයාලගේ ට්‍රොලි එකට වැටෙන්න පුළුවන්. මේ ගැන සැලකිලිමත් වෙන්න. මේ කාරණයත් ගොඩාක් වැදගත්. ඔයාලා එක තැනකට ගිහිල්ලා බඩු ගන්න කලින් තැන් කීපයකට ගිහිල්ලා මිල ගණන් සංසන්දනය කරන්න. එකම බඩුව හැමතැනම එකම මිල වෙන්නේ නැහැනේ. තොග වෙළඳසැල් වල, සාමාන්‍ය කඩවල් වල, සුපිරි වෙළඳසැල් වලට මේ ගියාම එකම බඩුව විවිධ ගණන් යටතේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ නිසා මිල ගණන් සංසන්දනය කරලා බලලා ලාභම තැනින් බඩු ගන්න පුරුදු වෙන්න. ඊළඟ කාරණාව තමා ඩිස්කවුන්ට් සහ ඔෆර්ස්. ඒ කියන්නේ වට්ටම් සහ ප්‍රවර්ධන දීමනා. මේ ගැන ඇහැ ගහගෙන ඉන්න. ඔයාලා දන්නවා සුපිරි වෙළඳසැල් වල වෙබ්සයිට් එකක් තියෙනවා. මේවයෙන් අපිට ඒ මාසෙට යන ඔෆර්ස් ටික බලා ගන්න පුළුවන්. ඩිස්කවුන්ට් මොනවද කියලාත් එයාලගේ වෙබ්සයිට් වල දානවා. ඉතින් ඒ ඇප් හරහා නැත්නම් වෙබ්සයිට් එක හරහා ඔයාලට පුළුවනි අඩුම දේ මිලදී ගන්න. හැබැයි ලාභයි කියලා කිසිම ප්‍රයෝජනයක් නැති අනවශ්‍ය දේවල් වලට සල්ලි නාස්ති කරගන්න නම් එපා. ඊළඟ කාරණාව බ්‍රෑන්ඩ් නේම්. ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් නේම් පස්සේ යන්න එපා. හැම වෙලාවෙම නම ගිය ටීවී එකේ ඇඩ්ස් පෙන්නන ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් එකම ගන්න ඕනි කියලා නීතියක් නැහැනේ. ගුණාත්මක භාවයෙන් යුක්ත හොඳ රස සාධාරණ මිලට තියෙන වෙනත් ලෝකල් බ්‍රෑන්ඩ්ස් තියනවා නම් ඒව try කරන්න. මේ කාරණයත් අපිට හරිම වැදගත්. කපා අසුරා තියෙන එහෙම නැත්නම් ප්‍රී-කට් දේවල් වලින් වළකින්න. අපි දන්නවනේ සුපිරි වෙළඳසැල් වල තියෙන ගොටු කොළ, මුකුණු වෙන්න, තව පළතුරු වර්ග පැකට් කරලා තියෙන ඒවා. මෙන්න මේවා දැක්කම අපිට මිලදී ගන්න හිතෙනවා. ඉතින් සුපිරි වෙළඳසැල් වල තියෙන කපලා පිරිසිදු කරලා පැකට් කරලා තියෙන එළවලු වෙනුවට ඔයාලට ෆ්‍රෙෂ් පිටම බඩු අරගෙන ගෙදර ගෙනත් පිරිසිදු කරලා කපලා පැකට් කරලා බොක්ස් වලට දාගෙන නැත්නම් බෝතල් වලට දාගෙන ලොකු මුදලක් ඉතුරු කරගන්න පුළුවන්. ඊළඟ කාරණය තමා ණයට ඉල්ලගෙනවත් ක්‍රෙඩිට් කාඩ් වලින්වත් බඩු ගන්න එපා. හැම වෙලාවෙම අතේ තියෙන මුදලට හරි ඔයාලගේ ඩෙබිට් කාඩ් එකට ගැලපෙන්න බඩු ගන්න. ක්‍රෙඩිට් කාඩ් වලින් ණයට බඩු අරගෙන පස්සේ පොලී ගෙවන්න උනහම මුළු මාසෙම බජට් එක අවුල් වෙලා යනවා.
ඒ නිසා බජට් එකක් ප්ලෑන් කරගන්න කියලා කිව්වේ මම අන්න ඒ කාරණය මත. අවසාන කාරණය තමා නරක් නොවෙන වියලි ආහාර තොග වශයෙන් මිලදී ගන්න එක. හාල්, පරිප්පු, සීනි, මිරිස්, තුනපා වගේ වියලි ආහාර ද්‍රව්‍ය මාසෙකට සැරයක් තොග වශයෙන් ඔයාලට මිලදී ගන්න පුළුවන් නම් ඔයාලගේ කාලයත් ඉතුරු වෙනවා, මුදලුත් ඉතුරු වෙනවා. හේතුව තොග වශයෙන් ගද්දී අපිට යම්කිසි ඩිස්කවුන්ට් එකක් ඒ කට්ටිය ලබා දෙනවා. ඒ වගේම නිතර නිතර ගෙදර අඩුපාඩු වලට බඩු ගේන්න යනවට වඩා අපේ කාලය ඉතුරු වෙන එකත් අපිට හරිම වැදගත් වෙනවා. ඉතින් මේ ටිප්ස් ටික ඔයාලා දැනටමත් පාවිච්චි කරනවද? නැත්නම් අලුතින් මොනවද එකතු වෙන්න ඕනි කියලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාලා යන්න. වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා යන්නත් අමතක කරන්න එපා. අපි හැමෝම රුපියලක් හරි ඉතුරු කරමු. මේ රුපියලෙන් රුපියල ඉතුරු කරගන්න එක අපිට ගොඩාක් වැදගත් වෙනවා. ගෙදරින් වෙන වියදම් අවම කරගමු. අපි සල්ලි ඉතුරු කරමු. ගිහින් එන්නම් සතුටින් පරිස්සමින් ඉන්න.